ආයෝබාන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අද දවසේ පැවැත්වුණා ඉන්දියාව සහ නවසීලන්තය අතර චැම්පියන්ස් ට්‍රොෆි එකේ ෆයිනල් තරඟය 2025. කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සීලු දෙනා කඩලු 7ක් දැවි ලකුණු 251ක් ලබා ගන්නවා. මෙහිදී ආරම්භක කඩුලේ සම්බන්ධතාව වෙනුවෙන් විල්යන් සහ රචින් රවීන්ද්‍ර ලකුණු ලබා ගන්නවා. මෙහිදී විල්යන් ලකුණු පන්දු 23කදී ලකුණු 15ක් ලබාගෙන වරුණ චක්‍රවර්ති හමුවේ දැවී යනවා. ඒ වගේම කුල්දීප් යාදව් හමුවේ රචින් රවීන්ද්‍ර පන්දු 29කදී ලකුණු 37ක් ලබාගෙන සිටියේදී කෙලිම පන්දුවේ කැඩුල්ලේ වැදීමෙන් දැවී යාමට ලක් වෙනවා. ඉන්පසුව පිටට එන්නේ කේන් විලියම්සන්. නමුත් ඔහුට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට සිදුවන්නේ වෙන්නේ නැහැ. ඔහු කුල්දීප් යාදව් අතරම කැච් එකක් දීලා දැවී යනවා. ඊළඟට පන්දුවට පහර දීමට පැමිණෙන්නේ ඩැරිල් මිචෙල්. ඔහු පන්දු 101කදී ලකුණු 63ක් ලබා ගන්නවා. නැවත පන්දුවට පහර දීමට පැමිණෙන්නේ ටොම් ලෙතම්. ඔහු පන්දු 30කදී ලකුණු 14කුත්, ග්ලේන් පිලිප්ස් පන්දු 52කදී ලකුණු 34කුත්, ඉනිම අවසානයේ පන්දුවට පහර දීමට පැමිණෙන මිචෙල් බ්‍රේස්වෙල් පන්දු 40කදී විශිෂ්ට ලකුණු 53ක් ලබාගෙන, මිචෙල්සන්ට පන්දු 10කදී ලකුණු 8කුත් ලබාගෙන ඉනිම අවසානයේදී ලකුණු 251ට 7ක් වශයෙන් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු පූර්ව සමත් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි පන්දු වාර 9කදී ලකුණු 74ක් ලබා දීලා විකට් එකක්ද, හාර්දික් පාණ්ඩයා පන්දු ඕවර 3කදී ලකුණු 30ක්ද, වරුණ චක්‍රවර්ති විශේෂ පන්දු යැවීමක් කරලා පන්දු වාර 10කදී ලකුණු 45ක්දී කඩලු 2ක්ද, කුල්දීප් යාදව් පන්දු ඕවර 10කදී ලකුණු 40ක්දී විකට් 2ක්ද, ජඩේජා පන්දු වාර 10කදී ලකුණු 30ක්දී කඩලු 1ක්ද ලබා ගන්නවා. මෙහිදී පිරිතුරිනුම වෙනුවෙන් පිටට පැමිණෙන්නේ රෝහිත් ශර්මා සහ සුබ්මන් ගිල්. රෝහිත් ශර්මා පන්දු 83කදී ලකුණු 76ක්ද, සුබ්මන් ගිල් පන්දු 50කදී ලකුණු 31ක්ද ලබා ගන්නවා. විරාට් කෝලි වැඩි වේලාවක් ඔහුට කඩුල්ලේ රැඳීමට සිදු වෙන්නේ නැහැ. ඔහු පන්දු 2කට මුහුණ දී ලකුණු 1ක් ලබාගෙන බ්‍රෙස්වෙල් හමුවේ දැවී යනවා. ඉන්පසු පිටට පැමිණෙන්නේ ශ්‍රේයස් අයියර්. ඔහු පන්දු 60කදී වේගවත් ලකුණු 48ක් ලබාගෙන, ඉන්පසු පිටට පැමිණෙන්නේ අක්සාර් පටෙල්. ඔහු පන්දු 40කදී ලකුණු 29කුත්, ඉනිම අවසානයේදී පිට්ටනට පැමිණෙන ලෝකේෂ් රාහුල් පන්දු 33කදී නොසැලෙන ලකුණු 34ක් ලබාගෙන, හර්දික් පාණ්ඩයා පන්දු 18කදී ලකුණු 18කුත් ලබා ගන්නවා. අවසානයේ පිටට පැමිණෙන රවීන්ද්‍ර ජඩේජා. ඔහු පන්දු 6කට මුහුණ දීලා ලකුණු 9ක් ලබාගෙන තරඟයේ අවසන් ජයග්‍රාහී ලකුණු 4 ලබා ගැනීමෙන් 2025 ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට ලබා දෙනවා. වසර 12කට පසු ඉන්දියාවට ලැබෙන මේ චැම්පියන්ස් ට්‍රොෆි කුසලානය ඉතා විශාල ඉන්දියානු ප්‍රේක්ෂකයන් හමුවේ ඔවුන් ජයග්‍රහණය කරනවා. ඉතින් ක්‍රිකට් ලංකා අපි ඉන්දියාවට සුබ පතනවා.